සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ. ගෞතම බුදුරජාණන් වහන්සේ තෙවතාවක් වැඩිය උතුම් පුණ්‍ය භූමිය ලංකාදීපය. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශ කරපු තෙවතාවක් ස්පර්ශ කරපු උතුම් පුණ්‍ය භූමිය ලංකාදීපය. මහින්ද මහා රහතන් වහන්සේ වැඩම කරපු ධර්මය දේශනා කරපු පුණ්‍ය භූමිය ලංකාදීපය. සංඝමිත්තා තෙරණීන් වහන්සේ ජයසිරිමා බෝධීන් වහන්සේ වඩම්මවපු උතුම් පුණ්‍ය භූමිය ලංකාදීපය. හේමමාලා දන්ත කුමරු කෙස් වැටියේ සංගවාගෙන උතුම් දන්ත ධාතුන් වහන්සේ වඩම්මපු පුණ්‍ය භූමිය ලංකාදීපය. කවදා හරි ඒ උතුම් නිර්මල තේරවාදී බුදුදහම ප්‍රචලිත වෙන ව්‍යාප්ත වෙන බබලන එකම රට ලංකාදීපය. පිරිසිදු නිර්මල පාරිසිද්ධ වූ ශ්‍රී සද්ධර්මය තාමත් රඳා පවතින පුණ්‍ය භූමිය ලංකාදීපය. අහෝ ඛේද වාචයකි. එවැනි උතුම් පුණ්‍ය භූමියකට සිදු මහා විපත. අපි දන්නවා මේ වෙන විටත් මේ ලංකාවේ අපි මෙච්චර කාලයකට කිසිම කෙනෙක් නොදකපු නොඅසපු ඉතිහාසයේ කිසිම දවසක සිදු නොවිච්ච මහා ව්‍යසනයක් මේ වෙනකොට සිදු වෙමින් අමාරයි. සිදු වෙලා ඉවරයි. වැස්ස දැකලා තියෙනවා. ඕනතරම් අපි පුංචි කාලේ ඉඳලා වැහලා තියෙනවා. නමුත් මෙවැනි වූ මහා වර්ෂාවක් ඉතිහාසයේ කවදාවත් මෙවැනි උතුම් පුණ්‍ය භූමියකට ඇදහැලිලා නැහැ. ඒ වර්ෂා පතන වලින් කවදාවත් මිනිස්සු මේ තරම් මරණයටපත් වෙලා නැහැ. මිනිසුන්ගේ ජීවිත අහිමි වෙලා නැහැ. නමුත් කිසිම කෙනෙකුට හිතා ගන්නවත් බැරි විදිහට මේ රට මහා ඛේද වාචයකට විපතකට ඇද වැටුණා. කුමක්ද මෙවැනි විපත් ව්‍යසන මෙවැනි උතුම් පුණ්‍ය භූමියකට සිද්ධ වෙන්න හේතුව? මොකද්ද වැරද්ද? මොකද්ද මේකේ හේතුව? ඇයි මෙහෙම දෙයක් මෙවැනි උතුම් රටකට අත්තුනේ? කාගේ වරදින්ද? ඇලදොල ගංගා යමුනා අහස ඉරහඳ තාරකා මහ පොළොව ආදී මේ විශ්වයේ දෝෂයක්ද? වැරද්දක්ද? නෑ. කිසිම දවසක මෙවැනි විපත් සෝභා දහම විසින් නිරපරාධී සිද්ධ කරන්නේ නෑ. මිනිසු කරන කියන අයහපත් දේවල් නිසාමයි මෙවැනි ස්වභාවික විපත් කාල විපත් මේ මුළු ලෝකයටම පැමිණෙන්නේ. මිනිසු දවසින් දවස දුස්සීල වෙනකොට මිනිසු දවසින් දවස පව්කම් සිද්ධ කරනකොට මනුස්සකම අමතක කරලා ජීවත් වෙනකොට
ආත්මාර්ථකාමී වෙනකොට පංච සීලය අඩනකොට ඒ වගේම ಜಾති ભેද ආගම් ભેද වලින් යුක්තව කටයුතු කරනකොට මහා සත්ව ඝාතන සිද්ධ කරනකොට මහා සත්ව හිංසා සිදු කරනකොට මෙන්න මේ වගේ කාල විපත්ති කාලින් කාලෙට සිද්ධ වෙනවා. එවැනි විපත්ති ව්‍යසන වළක්වන්නට බුදු කෙනෙකුටවත් පුළුවන්කමක් නැති වෙනවා. හේතුව එච්චර ප්‍රබල එතරම් දරුණු මහා කර්ම ගොඩක් මේ වන විට මේ උතුම් පුණ්‍ය භූමියේ ජීවත් වෙන මිනිසු විසින් සිද්ධ කරලා අවසానයි. මේකට වගකිය යුත්තේ ගස්කොළන් නිරහඳ තාරකා වතුර නෙවි මිනිසුන්ගේ අපිරිසිදු අයහපත් විෂමකාරී ක්‍රියාවල් ගති පැවතුම් ඒ ක්‍රියාකලාප නිසාමයි මෙවැනි ව්‍යසන විපත් මේ වගේ උතුම් බිමකට සිද්ධ වෙන්න හේතුව. මේ වෙනකොට අපි දන්නවා පංච සීලේම කඩන්න නීතියෙන් ඒකට අවසර දීලා ඉවරයි. සත්ව ඝාතනයට, වසවිස වෙළඳාමට, ගිනි අවි වෙළඳාමට, සුරාවට, වහල් වෙළඳාමට මේ දූෂිත දුස්සීල වූ නොකල යුතු බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා වූ එපා කියපු ඒ කාරණා පහටම නොකල යුතු අත්හල යුතු කාරණා පහටම රජයෙන් ලයිසන් දීලා තියෙනවා, අනුමත කරලා තියෙනවා. අද වෙනකොට මේ රටේ සත්ව ඝාතනය ඉතාම ඉහළින් සිදු කරනවා. ලක්ෂ කෝටි ගණනක් සත්තුන් විනාශ කරනවා. මස් පිණිස සත්ව ඝාතනය කරනවා. මස් පිණිස සත්තුන් ඇති කරනවා. ඉස්සර බෞද්ධයන් වෙච්ච සිංහල මිනිස්සු කවදාවත් සතුන් මැරුවේ නැහැ. මස් පිණිස සත්තුව ඇති කරේ නැහැ. නමුත් අද වෙනකොට බෞද්ධ පිරිසත් මස් පිණිස සතුන් ඇති කරනවා. ඒ වගේම ඒකට රජයෙන් ඒ සඳහා ලයිසන් දීලා තියෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය ගමක් නගරයක් ගත්තම සමහර ගම්වල නගරවල මත්පැන් විකුණන ඒ කඩවල් බාර් දෙක තුන තියෙනවා. මිනිසුන්ට තමන්ගේ ගෙදර යුතුයකම් ටිකවත් කරගන්න බැරි මිනිස්සු බීලා විනාශ වෙනවා. නොයෙකුත් මත්ද්‍රව්‍ය අද මේ රටේ විකුණනවා. ඒවට ඇබ්බැහි වෙච්ච තරුණ පිරිස දවසින් දවස ඒ තරුණ පිරිසගේ ජීවිත විනාශ වෙනවා. ගණිකා මඩම් මුළු රට පුරාම දවසින් දවස ව්‍යාප්ත වෙනවා. ඒ වගේම වසවිස වෙළඳාම ඉතා ඉහළින් සිද්ධ වෙනවා. සියලු භෝගවලට අද වසවිස එකතු කරනවා. කන හාල්ලටේ ඉඳලා කෙසෙල් ගෙඩිය, අඹ ගෙඩිය, එළවලු ටික දක්වා මිනිස්සු අද ඒ වස ටික එකතු කරලා ඉවරයි.
වහල් වෙළඳාම ආදී මහා දුස්සීල වූ නොකල යුතු අත්හල යුතු මෙවැනි අකටයුතු දේවල් වලට සෑම රජයකින්ම අනුබල දීලා අනුමැතිය දීලා ඒවට උදව් කරනවා. අන්න ඒ නිසා මේ රට දවසින් දවස පිරිහීමටපත් වෙනවා. මේ රටේ කොච්චර උතුම් පූජනීය ස්ථාන තිබුණත් විජයශ්‍රී ජයශ්‍රී මහ බෝධින් වහන්සේ වැඩ සිටියත් ලක්ෂ කෝටි ගාණක් වැඳ පුදා ගත්තත් දලදා හාමුදුරුවන් වහන්සේ වැඩ සිටියත් ලක්ෂ ප්‍රකෝටි ගාණක් වැඳ පුදා ගත්තත් රුවන්වැලි මහා සෑය ආදී මහා සෑරදුන් වැඩ සිටියත් ඒවා වැඳ පුදා ගත්තත් මෙවැනි අකටයුතු දේවල් සිදු නොවිය යුතු දේවල් සිද්ධ වෙනවා නම් මේ රටට කවදාවත් යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. මේ රට ආරක්ෂා කරන්නට කිසිම දෙවි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. මේ රට විනාශ කරන්නේ මිනිසුන්මයි. මේ ලෝක විනාශය ලං කරගන්නේ මිනිසුන්මයි. අල්ප විනාශය උදා කරගන්නේ මිනිසුන්මයි. මිනිසුන්ගේ සිතුවිලි යහපත් වෙනකොට මිනිසුන්ගේ ආයුෂ වැඩි වෙනවා. ඒ වගේම රට ස්වයංපෝෂිත වෙනවා. ඒ වගේම රටේ මෙවැනි ව්‍යසන කාල විපත්ති සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මිනිසු අයහපත් විදියට කටයුතු කරනකොට ධර්මය අමතක කරලා ඒ වගේම මනුස්සකම අමතක කරලා සියලු සත්වයින්ට වද හිංසා දීලා සතුන් ඝාතනය කරලා මස් පිණිස සතුන් මරලා මිනිස්සු ඒවා මහා ව්‍යාපාර කරගෙන දියුණු වෙන්න උත්සාහ කරනකොට මොනතරම් සුන්දර වුණත් මේ රට විනාශ වෙන එක වළක්වන්නට කිසිම දෙවි කෙනෙකුට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා මොනතරම් පූජනීය ස්ථාන තිබුණත් ඒව වැඳ පුදා ගත්තත් මිනිසු ඇත්තටම ගුණධර්ම වලින් දුප්පත්. මිනිසුන්ට මොනතරම් ඉඩකඩම් යාන වාහන වස්තුව මිල මුදල් තිබුණත් මිනිසු ගුණධර්ම වලින් ඇත්තටම දුප්පත්. ගුණධර්ම වලින් පොහොසත් වෙලා හිටියනම් අද මේ වෙනකොට මේ වගේ ව්‍යසන කවදාවත් මෙවැනි රටකට සිද්ධ වෙන්නේ නැහැ. මෙහෙම ව්‍යසන මෙහෙම විපත් සබහා දහමින් සිද්ධ වෙන්නේ මිනිසු ගුණ ධර්ම වලින් මිනිසු දුර්වල වෙනකොට මිනිසු ගුණ ධර්ම වලින් හීන වෙනකොට මිනිසු ගුණ ධර්ම වලින් පිරිහෙනකොට ඒ නිසා මෙවැනි විපත් සිද්ධ වෙන්න හේතුව මිනිසු වෙච්ච අපිමයි. අපි නිසාමයි මෙවැනි විපත් මේ ලෝකයට උදා වෙන්නේ. අපේ ජීවන රටාව සම්පූර්ණ වැරදි. සම්මා ආජීව යහපත් දිවි පැවැත්මක් ගත කරනවා නම් මෙවැනි විපත් සිද්ධ වෙන්නේ නැහැ. සම්මා කම්මන්ත යහපත් කර්මාන්තවල යෙදෙනවා නම් යහපත් ව්‍යාපාර කරගෙන ਸਰව සාධාරණ විදියට මුදල් උපයගෙන ජීවත් වෙනවා නම් මෙවැනි විපත් මේ ලක්දිමට උදා වෙන්නේ නැහැ. ඒ වගේම මිනිසු තුල සමගිය එකමුතුකම තියෙනවා නම් මෙවැනි විපත් මේ රටට සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව, මුදිතාව, උපේක්ෂාව
ආදී ගුණධර්ම මිනිසු තුල පවතිනවා නම් මෙවැනි ව්‍යසන උදා වෙන්නේ නැහැ. සතුන්ට ආදරය කරනවා නම්, සතුන්ගේ ජීවිත බේරනවා නම්, කුරා කූඹියාට පවා ආදරය කරනවා නම්, කුරා කූඹියාගේ පවා ජීවිත අනතුරේ වැටිච්ච වෙලාවක බේරනවා නම්, මෙවැනි විපත් මේ ලෝකෙට මුදා වෙන්නේ නැහැ. නමුත් අද වෙනකොට සිද්ධ වෙන්නේ ඒකේ අනිත් පැත්ත. කුරා කූඹියාගේ ඉඳලා මහා ලොකු විශාල සත්තු වන අලිය ඇත ආදී සත්වයින්ට වද හිංසා දෙමින්, සත්ව ඝාතන කරමින් මිනිසු සිදු කරන මහා පාපකාරී ක්‍රියාවන් නිසා තමයි මෙවැනි වූ විපත් පැමිණෙන්නේ. මේ ව්‍යසනය ආරම්භ කරේ දැනට අවුරුදු ගණනාවකට පෙර සුනාමියෙන්, මුහුද ගොඩ ගැලීමෙන්. එයත් අපි කවදාවත් අසා තිබුණු, දැක තිබුණු දෙයක් නෙවෙයි. ලක්ෂ ප්‍රකෝටි ගාණක් මිනිසු එයින් මරණයට පත් වුණා. එදත් මේ විශ්වය අපිට පණිවිඩයක් දුන්නා. සිල්වත් වෙන්න, මනුස්සකමින් ජීවත් වෙන්න, සියලු සත්වකට මෙත්පතුරන්ට, ජාති ભેද, ආගම් ભેද, කුල ભેද නොසලකා එක අම්මාගේ දරුවෝ වගේ ජීවත් වෙන්න කියලා අපිට පණිවිඩයක් දුන්නා. නමුත් චූටි කාලෙකින් නැවතත් මිනිස්සු ආයිමත් පරණ අයහපත් ගතිවලට එකතු වුණා. ඊට පස්සේ ආයිමත් රටේ මහා යුද්ධයක් සිද්ධ වුණා. ඒ යුද්ධයෙමුත් මිනිස්සු දහස් ලක්ෂ ගාණක් මරණයට පත් වුණා. මිනිසුන්ගේ ජීවිත අහිමි වුණා. ඒ යුද්ධයත් අවසන් වුණා. ඒත් මිනිසු සිල්වත් උනේ නැහැ. මිනිසුන්ගේ අයහපත් ගතිගුණ නැති කරගත්තේ නැහැ. ආයිමත් මේ රටට වසංගතයක් ආවා. කාටත් හිතාගන්න බැරි විදියට ලක්ෂ කෝටි ගාණක් මුළු ලෝකෙම මිනිසු මෙරි ඇද වැටි මරණයට පත්වන ආකාරයෙන් මහා වසංගතයක් මේ මුළු ලෝකෙටම උදා වුණා. ඒ තුලිමුත් මේ විශ්ව අපිට පණිවිඩයක් දුන්නා. සිල්වත් වෙන්න, මනුස්සකමින් ජීවත් වෙන්න, සතා සිව්පාවට ආදරය කරන්න. සතා සිව්පා වගේ ජීවිත විනාශ කරන්න නෙමෙයි ඔය පණිවිඩ දෙන්නේ. සියලු සත්වයන්ට මෙත් පතුරන්න. නමුත් මිනිසු කරේ ඒකේ අනිත් පැත්ත. ඊට පස්සේ ආයමත් මහා ගම් වතුර වර්ෂාවත් එක්ක මහා ගම් වතුර ඇදහැලු. ගම් වතුර මේ රටට ආවා. ඒමුත් කඳු නායකයා, අරනායක වගේ ප්‍රදේශ නාය ගිහිල්ලා ගම් නියම් ගම් යට වුණා. දහස් ගණන් මිනිස්සු මැරුණා. නමුත් ඒත් අපේ මිනිස්සු ජීවිතේ තේරුම් ගත්තේ නැහැ. ජීවිතේ අඩුපාඩු හදාගන්න උත්සාහ කරලා නැහැ. ඊට පස්සේ ආයිමත් හිතා ගන්න බැරි ඉතිහාසයේ කවදාවත් සිද්ධ නොවිච්ච මහා ව්‍යසනයක් මේ වෙනකොට සිදු වෙලා ඉවරයි. කවදාවත් කිසිම කෙනෙක් නොදකපු, නොඅසපු මහා වර්ෂාපතනයක් මේ ලක්බිමට, පුණ්‍ය භූමියට ඇදහැළුණා. ඒ වර්ෂාවෙන් මහා විශාල ගංගා පිරිලා, ඒවා පිටාර ගලලා, පාලම් කැඩිලා, මහා ශක්තිමත් පාලම් සුණු විසුණු කර දමමින්, මා රූක්ෂ විශාල ගස් පෙරළමින් මිනිසු ඉතා
දුක් මහන්සියෙන් උපයමින් හම්බ කරපු මුදල් වලින් හදපු තට්ටු 3-4 ගෙවල් බිමට සමතලා කරමින් විශ්වය ආපහු වතාවක් අපිට පණිවිඩයක් දුන්නා. කවුද මේකට වග කිය යුත්තේ? විශ්වයේද මිනිසුද? මිනිසු වෙන අපි තමයි මේකට වග කිය යුත්තේ. අපට ඕන තරම් අවස්ථා මේ විශ්වය ලබා දුන්නා. මේ කාල විපත්ති වලින් නිදහස් වෙන්න, මෙවැනි ව්‍යසන වලින් අපිට තුරන් වෙන්න, වසංගත රෝග වලින් අපට වැළකීමට අවස්ථා ඕන තරම් දුන්නා. හැබැයි ඒක අවස්ථාවක්වත් මිනිසු වෙච්ච අපි ප්‍රයෝජනෙට ගත්තේ නැහැ. ඒ තුලින් අපි ජීවිතය හදාගන්න උත්සාහ කරලා නැහැ. ඒකේ ප්‍රතිඵලයක් තමයි අද මේ අපි සියලු දෙනාම භුක්ති විඳින්නේ. ඒ නිසා මෙවැනි උතුම් පුණ්‍ය භූමියකට බුදුන් තෙවරක් වැඩිය මේ ලංකා දීපයට ඉන්දියන් සාගරයේ මුතු ඇටයට ඇයි මෙහෙම වුනේ? කවුද මේක කරේ? කවුද මේකට වග කිය යුත්තේ? මේක දෙවියෙක් විසින් කරපු දෙයක් නෙවෙයි. ශ්‍රමණක් බ්‍රාහ්මණයෙක් විසින් කරපු දෙයක් නෙවෙයි. මේ විශ්වය කරපු දෙයක්ුත් නෙවෙයි. මේකට වග කිය යුත්තේ මිනිසුන්මයි. මිනිසු වෙච්ච අපිමයි මේ විශ්වය, මේ ලෝකය විනාශ කරේ. විනාශ කරන්ට මුල පිරුවේ. චේතනාම් භික්කවේ කම්මං වදාමි. චේතනාව අපිරිසිදුව ජීවත් වුණොත් ප්‍රතිඵලයත් අපිරිසිදුයි. චේතනාව පිරිසිදුවෙන් ජීවත් වුණොත් ප්‍රතිඵලයත් පිරිසිදුයි. එතකොට අපිට හොඳටම තේරෙනවා මෙවැනි ව්‍යසන ඇවිල්ලා ලක්ෂ ගාණක් මිනිස්සු මැරිලා මරණයටපත් වෙලා දුක් විඳින්න, මිනිසුන්ට ගෙවල් දොරවල් අහිමි වෙන්න, අඹු දරුවන් අහිමි වෙන්න, සහෝදරයෝ ඥාතියෝ දෙමෝපියෝ අහිමි වෙන්න, මෙවැනි මහා දුක් ගොඩකට මිනිසුන්ට මූණ දෙන්න හේතුව තමයි මිනිසුන්ගේ චේතනා පිරිසිදු නැහැ. පිරිසිදුව ඒ චේතනා පිරිසිදු වුණා නම් අද මෙවැනි ඉරණමක් මේ රටටත් වෙන්නේ නැහැ. ඒ නිසා සබහා දහමට නොවන අවනත ලෝකේ කිසිවක් නැහැ. සබහා දහම කියන්නේ මේ විශ්වයේ ධර්මතාවය. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක් ඒකමයි. සබහා දහමෙන් තොර වූ ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. යම් කෙනෙක්ගේ සබහා දහමට පටහැනිව විරුද්ධව වැඩ කරොත් අනිවාර්යයෙන් මේ කෙනාට සබහා දහමෙන් දඬුවම් දෙනවා. ඒ නිසා අපේ සිත කය වචනය අපිරිසිදු කරගෙන ජීවත් වෙන නිසා තමයි මෙවැනි ව්‍යසන වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. තව ඉදිරියටත් අපිට මීට වඩා ව්‍යසන වලට, අර්බුද වලට, ඒ වගේම විපත්ති වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. මේ මිනිස්සු තමන්ගේ සිතුවිලි යහපත් කරගෙන ජීවත් වුණේ නැත්තම්. මේ වෙනකොට අපි දන්නවා දහස් ගාණක් මිනිස්සු මැරිලා. ඒ වගේම මිනිසුන්ට උන් හිටිතැන් අහිමි වෙලා. දරුවන්ට දෙමෝපියෝ නැති වෙලා, දෙමෝපියන්ට දරුවෝ නැති වෙලා. මිනිසු අඬනවා, විලාප දෙනවා, ශෝක කරනවා. මුළු රටම මලගියක් වෙලා. ඇයි මෙහෙම වුනේ? කාගේ වරදින්ද? අපේම වරදින්. ඒ නිසා නැවත මෙවැනි ඉරණමකට මේ රට ගොදුරු වෙන්නට ඉඩ නොදී අපි සියලු දෙනාම එකතු වෙලා අපේ තියෙන දුර්වලකම් අඩුපහඩු අපි
අපි හදා ගන්න ඕනේ වේගයෙන්. ඒ අඩුපාඩු හදාගත්තොත් ආයේ මෙවැනි විපත් අපිට සිද්ධ වෙන්නේ නැහැ මේ රටට. ඒකට ಜಾති ભેද, ආගම් ભેද, කුල ભેද නැහැ. හැම කෙනෙකුටම පොදු ධර්මතාවයක්. සත්තු මරන්න එපා. සත්ව ඝාතන නතර කරන්න. Tamanට ව්‍යාපාර කරන්න ඕන තරම් දේවල් තියෙනවා. සත්තු මරලා සත්තුන්ගේ මස් විකුණලා පොහොසත් වෙන්න, ජීවත් වෙන්න හිතන්නවත් එපා. බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කරා ඒවා නොකල යුතු වෙළඳාම්. ගණිකා වෘත්ති කරන්න එපා. වහල් වෙළඳාම කරන්න එපා. වසවිස කිසිම දෙයකට එකතු කරන්න එපා. ඒ තුලින් මිනිසුන්ගේ ආයුෂ කෙටි වෙනවා. සත්තු අනන්ත අප්‍රමාණ මැරෙනවා. ඒ වගේම මත්පැන් මත්ද්‍රව්‍ය මේ රටට එපා. මේක බෞද්ධ රටක්. මේ රටෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරීම පිණිස අපි එකතු වෙන්න ඕනේ, කටයුතු කරන්න ඕනේ. ඒ සඳහා රජයටත් අපි ඒවා පෙන්නලා දෙන්න ඕනේ. ඒකේ තියෙන බරපතලකම. ඒ නිසා පාලකයොත් සිල්වත් වෙන්න ඕනේ. මේ රටේ පාලනය කරන පාලකයොත් ධාර්මික විය යුතුයි. පාලකයොත් අධාර්මික වෙනකොට බෞද්ධ දර්ශනයට අනුව මෙවැනි විපත් සිද්ධ වෙන එක අහන්න දෙයක්වත් නැහැ. රට පාලනය කරන පාලකයොත් තමන්ගේ බෞද්ධකම අමතක කරලා ජීවත් වෙනවා නම්, දුස්සීලව කටයුතු කරනවා නම්, මනුස්සකමින් තොරව කටයුතු කරනවා නම් රටක් විනාශ වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. ඒ නිසා මේ සියලු විපත් වලට සියලු දෙනාම වගකිය යුතුයි. දේශපාලනික වශයෙන්, සමාජීය වශයෙන්, මිනිසු වශයෙන් අප සියලු දෙනාම එකතු වෙලා කරපු පාප කර්ම තමයි අද මේ භුක්ති විඳින්නේ. හැමෝම කරපු කර්ම. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕනේ දැන්වත් මේ අඩුපාඩු හදාගෙන සිල්වත් වෙන්න. ඒකට මුස්ලිම්, දෙමළ, සිංහල කියලා ಜಾති ભેද, ආගම් ભેද ඇති කරගන්න ඕනේ නැහැ. සත්තු මරන්න එපා. සත්තු මරලා ජීවත් වෙන්න එපා. සත්තු මරලා උපේන ධනෙන් ගෙවල් දොරවල් හදන්න එපා. තට්ටු 7-8 හැදුවත් ආයෙත් ඔය ගෙවල් දොරවල් මේ පොළවට සමතලා වෙනවාමයි. අහිංසක සත්තු ඝාතනය කරලා ඒ සත්තුන්ගේ මස් ටික විකුණලා තමන්ගේ දරුවන්ට ඒ මුදල් වලින් කණ්ඩ දෙන්න එපා. දරුවෝ දෙමෝපිය ඔක්කොම මේ මහ පොළොවට ආයිමත් පස් වෙන දවසක් උදා වෙයි. වහල් වෙළඳන් කරන්න එපා. මිනිසුන්ට වසවිස දෙන්න එපා. ආහාර වලට මිනිසු කන බොන ජීවත් වෙන ආහාර වලට වසවිස එකතු කරන්න එපා. මත්පැන් මත්ද්‍රව්‍ය විකුණන්න එපා. ඇයි මෙවැනි බෞද්ධ රටකට මෙවැනි දේවල් සිද්ධ කරන්න රජය ඉඩ දීලා තියෙන්නේ? රජයත් මේවට වග කියන්න ඕනේ. මොකද්ද මේ පාලකයන්ගේ තියෙන බෞද්ධකම? මේ මිනිස්සු නමට විතරයි බෞද්ධ. මේ මිනිසුන්ගේ බෞද්ධකමක් නැහැ. ඉස්සර රජවරු 4 පොයට සිල් ගත්තා. බණ ඇහුවා. ධාර්මිකව හැසිරුණා. අද රජවරු, අද පාලකයෝ බණ අහන්නේ නැහැ, සිල් සමාදන් වෙන්නේ නැහැ එක දවසක්වත්. 15කටවත් සිල් ගන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි, තමන් බෞද්ධයෙක් කියලාවත් තේරුම් අරන්නේ. මිනිසු පහත් කොට සලකනවා. මිනිසුන්ට හම්බෙන ආධාර මුදල් පවා සමහර පාලකයෝ ගසා කනවා. ගමේ ඉන්න රාජ්‍ය නිලධාරීන්, සමහරක් රාජ්‍ය නිලධාරීන් පවා මිනිසුන්ට දෙන සහනාධාර වලිනුත් ගසා කනවා. මේවා මහා පාප කර්ම.
මේවා විඳවන්ට කාලයක් එනවා. අන්න එදාට අඬන්න, වැළපෙන්න, ශෝක කරන්ට ලෑස්ති වෙලා ඉන්නත් වෙනවා. ඒ නිසා මෙවැනි උතුම් පුණ්‍ය භූමියක් අපවිත්‍ර කළේ, දූෂිත කළේ, අපිරිසිදු කළේ කවුද? විශ්වයේද? නෑ. මිනිසු, පාලකයෝ තමයි මේ රට විනාශ කරේ, අපිරිසිදු කරේ. ඒ විනාශ කරපු, අපිරිසිදු කරපු රට විශ්වයෙන් මොකද කරන්නේ? පිරිසිදු කරනවා. මහා වර්ෂාපතන ඇදහැලිලා මේ රට ඒ රටේ මිනිසු අඩු කරලා රට පිරිසිදු කරනවා. විශ්වය කරන්නේ සාධාරණයි. කවදාවත් විශ්වය අසාධාරණයක් කරලා නැහැ. මේ විශ්වයට අසාධාරණය කරන්නේ මිනිස්සු වෙච්ච අපි පාලකයෝ. මේ සියලු දෙනා තමයි මේ රට විනාශ කරන්නට මූල බීජය. එදා ඉඳලා අද වෙනකන් මේ විසමාකාරී දූෂිත වූ දේශපාලඥයෝ, පාලකයෝ මොකද කරේ? මේ රටට ආදරය කරේ නැහැ. මේ රටේ මිනිසුන්ගේ ජීවිත ගැන හිතුවේ නැහැ. මිනිසුන්ට ආදරය කරේ නැහැ. ಜಾති ભેද අවුස්සලා රටේ මහා ප්‍රශ්න අර්බුද ඇති කරලා රට විනාශ මුඛයට ගෙනියවුවා මිසක් රටට ආදරය කරපු එක නායකයෙක්වත් මේ රටේ පහළ වුණේ නැහැ. අද වෙනකොටත් ඒක තමයි ඇත්ත. රට මිනිසුන්ගේ ඡන්ද වලින් ඒ පාලනයට ඇවිල්ලා ඒ අය මොකද කරේ? මිනිසු පාලනය කරන එක නෙමෙයි කරේ. මිනිසු ආරක්ෂා කරන එක නෙමෙයි කරේ. ඒ අය ආරක්ෂා වුණා. ඒ අයගේ ඥාතියෝ සහෝදරයෝ ආරක්ෂා කරා. ඒ අය වැජඹුණා. ඒ අය පොහසත් වුණා. ඒ අය ජීවත් වෙන්න මහන්සි ගත්තා. ඒ අය දවසින් දවස සතුටින් ඉන්න වැඩපිළිවෙලක් හැදුවා. අන්න ඒ පාප කර්ම වල ප්‍රතිඵල තමයි මේ භුක්ති විඳින්නේ අපි. ආයිමත් මෙවැනි දේවල් සිද්ධ වෙන්න දෙන්න එපා. මේ රජයවත් මේවා හදාගන්න, මේ වැරදි අඩුපාඩු අවංකවම වැඩ කරන්න, මිනිසු ගැන හිතන්න, කරුණාව, මෛත්‍රිය, අනුකම්පාවෙන් මේ මිනිසු දිහා බලන්න. මිනිසු දිහා විතරක් නෙමෙයි සියලු සතුන් කෙරෙහිම බලන්න. සතුන්ගේ ජීවිතත් මිනිසු වගේම වටිනවා. කතා කරනකොට වචන පරිස්සමින් පරිහරණය කරලා කතා කරන්න. ආවට ගියාට මිනිසුන්ගේ හිත රිදෙන විදියට වචන පාවිච්චි නොකර ඉන්න. මොකද ඒ වචන ආපහු ඇදලා ගන්න බෑ. ඒවා මේ විශ්වයට එකතු වෙනවා. විශ්වයට එකතු වුණාම ඕවා තැම්පත් වෙලා ආයිමත් මෙවැනි වර්ෂාපතන ඇදහැරිලා මේ රට විනාශයටපත් වෙනවා. ඒ නිසා අපි ධාර්මික වෙන්න ඕනේ. ධාර්මික වෙනකොට මේ රට ස්වයංපෝෂිත වෙනවා. මේ රට බැබලෙනවා. මේ රට මුළු ලෝකෙම මුතු ඇටයක් බවට පත් වෙනවා. ලස්සනම රට විදිහට බවට පත් වෙයි. හැබැයි අපි ආයිමත් අකටයුතු විදියට, වැරදි විදියට ජීවත් වුණොත් කවදා හරි දවසට මේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය පස් ඇටයක් බවට පත් වෙනවා. ඒක වළක්වන්නත් බැරි වෙනවා. ඒ නිසා අපි සියලු දෙනාම එකතු වෙලා පුළුවන් තරම් සිල්වත් වෙමු. ඒ විතරක් නෙමෙයි, බණහමු, ධාර්මික වෙමු. මොකද ධාමට සමාන කිසිවක් ලෝකේ නැහැ. නතේන ධම්මේන සමත්ති කිංචි, ධාමට සමාන කිසිවක් ලෝකේ ඇත්තේ නැහැ. ඒ නිසා ඒ ධර්මය අවබෝධ කරගමු. ධාමට අනුව දිවි පෙවත ගත කරමු. සිල්වත් වෙමු. සියලු සත්වකට මෙත් පතුරමු. සතුන්ගේ ජීවිත ආරක්ෂා කරමු. සතුන්ට ආදරය කරමු. අපේ දිවි පැවැත්ම පිණිස සත්තු නොමරායිමු.
ඕන තරම් යහපත් කර්මාන්ත රැකියා තියෙනවා අපට ජීවත් වෙන්න. ඒ රැකියා අපි කරමු. එහෙම කරනවා නම් මේ රටට කවදාවත් ස්වභාවික විපත් ආයේ එන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේත් ඒකට ඈප වෙනවා. මහා රහතන් වහන්සේලාත් ඒකට ඈප වෙනවා. ඕක තමයි ඇත්ත. කවුරුත් මේකට කිසිම කෙනෙක් වග කියන්න ඕනේ නැහැ. මිනිසුමයි වග කිය යුත්තේ. විශ්වයේ කවදාවත් අසාධාරණයක් සිද්ධ කරන්නේත් නැහැ. හැමදාම විශ්වය සාධාරණ ඉෂ්ට කරනවා. මිනිසු මේ මව්බිම තමන්ගේ රට දූෂිත කරනකොට, තමන්ගේ රට අපවිත්‍ර කරනකොට, අපිරිසිදු කරනකොට, මිනිසුන්ට තමන්ගේ රට ගැන කැක්කුමක් ආදරයක් නැතිකොට, ගස්කොළන් විනාශ කරලා ගස්කොළන් කපලා මේ පරිසරය දූෂිත කරනකොට විශ්වය මොකද කරන්නේ? පෙරලා මේ විශ්වය ශනයෙන් මොහොතින් පිරිසුදු කරනවා. ඒ පිරිසුදු කරනකොට මිනිසුත් මරණයටපත් වෙනවා. ඒ නිසා මේ ඉරහඳ තාරකා ගහකොළ ගංගා යමුනා අපට සම්පතක්. අපේ නිර්මාණය වුණේ මේ විශ්වයේ. අපේ අම්මා තාත්තා මේ විශ්වය. මේ විශ්වයට අපේ කෘතගුණ සැලකිය යුතුයි. බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කරන්නේ ඒ විශ්ව ධර්මතාවය. මේ විශ්වයට සාධාරණ විදිහට ජීවත් වෙමු. කාටවත් කරදරයක්, හිරිහැරයක්, ඇවැඩක්, අනර්ථයක් නොවන විදිහට අපි සම්මා ආජීවයෙන් යුක්තව ජීවත් වෙමු. අපේ දූ දරුවන්ට උගන්වමු කාටත් කරදරයක්, හිරිහැරයක් නොවෙන ලස්සන ජීවිතයක් ගත කරන විදිය. කිසිම සත්වයකට හිංසා නොකර ජීවත් වෙන විදිය. සියලු සත්වකට ආදරය කරන විදිය, මෛත්‍රිය කරන විදිය අද ඉඳලා උගන්වමු. ගෙදර පන්සලි සමාදන් වෙලා පිරිත් කියලා පංචශීලය ආරක්ෂා කරන පවුලක් බවට නිවස පත් කර ගනිමු. නිවස සේනාසනයක්, අසපුවක්, පන්සලක් කර ගනිමු. එතකොට තම තමන්ගේ ජීවිත හදා ගන්නකොට, තම තමන්ගේ අඩුපහඩු හදා ගන්නකොට මේ විශ්වය ආයමත් යහපත් ඒ වගේම සුන්දර විශ්වයක් බවට පත් වේ. ස්වයංපෝෂිත වේ. ඒ වගේම අපට මේ විශ්වයෙන් කරදරයක්, හිංසාවක් සිද්ධ නොවේ. ඒ නිසා අපි සියලු දෙනාම ධර්මානුකූලව බෞද්ධ සහ අබෞද්ධ ආදී සියලු දෙනාම එකතු වෙලා නැවත අපේ රට ගොඩ ගනිමු. ජීවත් වෙන මිනිසු ඒ මිනිසුන්ගේ ජීවිතවලට ආයමත් මෙවැනි විපත් සිදු නොවන විදියට කටයුතු කරමු. සියලු සත්වයින්ගේ ජීවිත ආරක්ෂා කරමු. යහපත් දිවි පෙවෙතක් ගත කරමු. සමගිය එකමුතුකම ගොඩනගමු. ජාති ભેද ආගම් ભેද දුරලමු. එක මවකගේ දරු කැල වගේ කටයුතු කරමු, ජීවත් වෙමු. අන්න එදාට මේ රට ලස්සන වෙයි. මේ රට දෙවියෝ ආරක්ෂා කරයි. ඒ වගේම මේ රට බැබලෙයි. මුළු ලෝකෙම ලස්සනම සුන්දරම රට බවට පත් වෙයි. අපි අවංක වෙමු. අව්‍යාජ වෙමු. යුක්ති සහගත වෙමු. කොයිම මොහොතකවත් වැරදි විදිහට දිවි පෙවෙත ගත නොකරමු. මිනිසුන්ගේ දේපොළ ඉඩකඩම් වලට ඊර්ෂ්‍යා නොකරමු. අනිත් අය දියුණු වෙනකොට සතුටු වෙමු. සන්තෝෂ වෙමු. ඒ අයට ආශිර්වාද කරමු. කෙනෙකුගේ දියුණුව දැක වෛර නොකරමු, ඊර්ෂ්‍යා නොකරමු. ඒ වගේම යහපත් රැකියා කරමින්
යහපත් මුදල් උපයමින් ජීවිතය පෝෂණය කරමු. තමන් කරන රැකියාව මේ ලෝකෙට ආදර්ශමත් රැකියාවක් කරමු. අන්න එවැනි අඩුපාඩු හදාගෙන අපි ජීවත් වුණොත් අපට ආයිමත් මේ රට ගොඩ ගන්නට වැඩි කාලයක් යන්නේ නැහැ. අනාගත දරු පරම්පරාව ආරක්ෂා කරගන්න අපි කටයුතු කරන්න ඕනේ. ඒ නිසා මෙවැනි විපත් ආයේ සිදු නොවේ කියලා අපට කියන්න බෑ. ඒක තීරණය කරන්නේ මිනිසුමයි. මෙවැනි විපත් නැවත සිද්ධ වෙනවද නොවෙනවද කියන එක තීරණය කරන්නේ අපිමයි. ඒ නිසා අපි නැවත මෙවැනි විපතක් සිද්ධ නොවන විදියට කටයුතු කරමු. පාලකයෝ ඒ සඳහා වැඩ කරන්ට තමන් කරන සේවය අවංකවම කරන්ට මිනිසු ගැන හිතන්ට සියලු සත්වයින්ට මෛත්‍රිය කරන්ට ජාති ભેද ආගම් ભેද නොබලා හැම කෙනෙක්ම එක විදියට සලකන්ට කටයුතු කරන්ට අන්න එදාට අපිට ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයි. ඒ නිසා බෞද්ධ දර්ශනයට අනුගතව ජීවත් වුණොත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයට කීකරුව අපි ජීවිතය ගත කරොත් ඒකාන්තයෙන්ම වරදින්ට විදියක් නැහැ. මේ විශ්වය කවදාවත් අපිට මෙවැනි හානි විපත් සිද්ධ කරන්නෙත් නැහැ. ඒක සත්‍යයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් ආර්ය මාර්ගයේ ගමන් කරමින් අපි සියලු දෙනාම සිල්වත් වෙමින් ගුණගරුක වෙමින් දවසින් දවස තව කෙනෙකුට ආදර්ශමත් වෙමින් අනාගත දරු පරම්පරාවට ආදර්ශමත් වෙමින් කටයුතු කරමු. ජීවත් වෙමු. අන්න ඒ තුලින් අපට මේ උතුම් පුණ්‍ය භූමිය නැවතත් ගොඩනගන්න පුළුවන්. දෙවිවරු මේ රටට වඩම්මවන්න පුළුවන්. ඒ සඳහා අපි සියලු දෙනාම උනන්දු වෙමු, කැප වෙමු. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. මේ මහා ව්‍යසනයෙන් මිය පරලෝකීය සියලු දෙනාටම නිවන් සුව කවදා හරි දවසක මනුෂ්‍ය භවයක් ලබාගෙන උතුම් ආර්ය මාර්ගයේ ගමන් කරමින් ඒ උතුම් නිර්වාණ මෝක්ෂය ළඟා කරගන්න වාසනාව ශක්තිය ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.